T. තුනෙන් ගුණ කරන්න තියෙන මේ වරහන. ඒතර මෙතන තියෙන ධන 3. එහෙනම් ඍණ 2යි a ධන 5යි b කියන්නේ මේ වරහන් ඇතුලේ පද දෙකක් තියෙනවා. ඒ පද දෙක ධන 3ෙන් ගුණ කරන්න. ඔය ආධුනික නිසා මේ වගේ ඊතල දෙකක් ඇඳලා එහෙම කරන්න පුළුවන්. ධන 3 ඍණ 2යි a වලින් ගුණ කරන්නේ මෙහෙමයි. ධනයි ඍණයි ගුණ කරාම පිළිතුරේ ලකුණු ඍණ. ඒතර ධනයි ඍණයි ගුණ කරාම එන්නේ ඍණ කියලා. ඔයා පොඩ්ඩක් මේක මතක තියාගන්න වෙනවා. ධනයි ඍණයි ගුණ කරාම ඍණ. ඊට පස්සේ 3 ගුණ කරනවා 2යි a වලින්. 3 වරක් 2 6යි a. එච්චරයි. දැන් 3 2කින් ගුණ කළාට පස්සේ 6නේ. ඊට පස්සේ මේ තියෙන බීජීය සංකේතය දානවා. එහෙම නැතු 3 ආපහු a වලින් ගුණ කරන්නේ නැහැ. තේරුණාද? 3 කියන සංඛ්‍යාව 2යි a පදයෙන් ගුණ කරන්නේ. 2යි a ඒව 3ක් කියන එක. 2යි a ඒව 3ක්. 2යි a 2යි a 4යි a 4යි a 2යි a 6යි a. එහෙමයි හැදෙන්නේ. ඊට පස්සේ මේ ධන 3 ගුණ කරන්න ධන 5යි b වලින්. ධනයි ධනයි ගුණ කරාම ධන 3 5යි b වලින් ගුණ කරාම කීය දෙන්නේ? 15යි b.